ලෝකයේ සාර්ථකම පුද්ගලයන් වන බිල් ගේට්ස්, එලෝන් මස්ක්, එප්‍රා වින්ෆ්‍රි වැනි අය දෙස බැලූ විට අපට පෙනෙන්නේ ඔවුන්ගේ දවස ආරම්භ වන ආකාරයයි. නමුත් ඔබ දන්නවාද ඔවුන්ගේ සාර්ථකත්වයේ නියම රහස තිබෙන්නේ ඔවුන් දවස ආරම්භ කරන ආකාරය තුල නොව ඔවුන් පෙරදින රාත්‍රියේ දවස අවසන් කරන ආකාරය තුල බව. බොහෝ දිනෙක සිතන්නේ නිින්ද යනු දවස අවසානයේ අපට ලැබෙන විවේකයක් පමණක් කියයි. නමුත් සාර්ථක පුද්ගලයෙකුට නිින්දට පෙර ගත කරන අවසන් හෝරාව යනු ඊළඟ දවසේ ජයග්‍රහණය තීරණය කරන අඩිතාලමයි. ඔබ රාත්‍රී කාලයේ කරන පුරුදු ඔබේ මානසික සෞඛ්‍යයට, ඵලදායීතාවයට සහ ඔබේ අරමුණු කරා යන ගමනට ඍජුවම බලපානවා. අද අපි කතා කරන්නේ ලෝකයේ සාර්ථකම මිනිසුන් නිින්දට යාමට පෙර අනිවාර්යෙන්ම කරන ඔබේ ජීවිතයත් වෙනස් කළ හැකි ප්‍රබල පුරුදු 5ක් පිළිබඳවයි. 1. හෙට දවස සැලසුම් කිරීම. සාර්ථක මිනිසුන් කිසිවිටකත් ඊළඟ දවසේ උදෑසන අවදි වී අද මම මොකද කරන්නේ කියා සිතමින් කාලය නාස්ති කරන්නේ නැහැ. ඔවුන් නිින්දට පෙර තම හෙට දවස සම්පූර්ණයෙන්ම සැලසුම් කරයි. මෙහිදී ඔවුන් to do list එකක් හෙවත් කල යුතු වැඩ ලයිස්තුවක් සකස් කරනවා. මෙම ක්‍රියාවලියේදී වැදගත්ම දේ වන්නේ වැදගත්කම අනුව වර්ගීකරණයයි. ඔවුන් හෙට දවසේ කල යුතු වැඩ අතරින් වඩාත්ම වැදගත් වැඩ 3ක් තෝරා ගන්නවා. මෙහි ඇති විද්‍යාත්මක වාසිය නම් ඔබ වැඩ ලයිස්තුවක් ලියා තැබුව විට ඔබේ මොළයේ ඕපන් ලූප්ස් හෙවත් විසඳා නොමැති ගැටලු පිළිබඳව සිතීම නතර කිරීමයි. මේ ඔබේ මානසික පීඩනය අඩු කර වඩාත් සුවදායක නිින්දකට මඟ පාදනවා. ඔබ උදෑසන අවදි වන විටම ඔබේ ඉලක්කය පැහැදිලි නිසා ඔබ දවස ආරම්භ කරන්නේ ඉතා ඉහළ විශ්වාසයකින් සහ වේගයකින්. 2. කියවීම සහ නව දැනුම ලබා ගැනීම. ලෝකයේ ධනවත්ම මිනිසෙකු වන බිල් ගේට්ස් පවසන්නේ තමන් සෑම රාත්‍රියකම නිින්දට පෙර අවම වශයෙන් පැයක්වත් පොතක් කියවන බවයි. සාර්ථක මිනිසුන් ඔවුන්ගේ දැනුම අලුත් කර ගැනීම කිසිදා නතර කරන්නේ නැහැ. ඔවුන් කියවන්නේ හුදෙක් විනෝදාංශයකට පමණක් නොව තම වෘත්තීය ජීවිතයට හෝ පෞරුෂ වර්ධනයට අවශ්‍ය දෙයක් ඉගෙන ගැනීමටයි. නිින්දට පෙර කියවීමෙන් ඔබේ මොළය නව අදහස් සැකසීමට පෙළඹෙනවා. එමෙන්ම දුරකථනය දෙස බලා සිටීම වෙනුවට පොතක් කියවීම මගින් ඔබේ ඇස්වලට සහ මොළයට ලැබෙන විවේකය වැඩි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නම් සාර්ථක පුද්ගලයන් නිින්දට පෙර කියවීමට තෝරාගන්නේ තමන්ට අභියෝගයක් වන හෝ තමන්ව දිරිමත් කරන චරිතාපදාන, මනෝවිද්‍යාත්මක පොත්පත් හෝ ව්‍යාපාරික උපදෙස් ඇතුළත් පොත්පත්ය. කියවීම ඔබේ පරිකල්පන ශක්තිය වර්ධනය කරන අතරම ලෝකයේ දෙස අලුත් විදිහකට බැලීමට ඔබට මඟ පෙන්වනවා. 3. ඩිජිටල් උපකරණ වලින් ඈත්වීම. අද කාලේ බොහෝ දෙනෙක් කරන ලොකුම වැරද්දක් තමයි නිින්දට යන තෙක්ම ස්මාර්ට්ෆෝන් එක හෝ ලැප්ටොප් එක භාවිත කිරීම. නමුත් සාර්ථක පුද්ගලයන් නිින්දට අවම වශයෙන් විනාඩි 30කට හෝ පැයකට පෙර සියලුම ඩිජිටල් උපකරණ ක්‍රියාවිරහිත කිරීමට වග බලා ගන්නවා. මේට විද්‍යාත්මක හේතුවක් තිබෙනවා. දුරකථන තිරවලින් නිකුත් වන නිල් ආලෝකය අපේ සිරුරේ නිපදවන මෙලටොනින් හෝමෝනය අඩාල කරනවා. මෙලටොනින් යනු අපට නිින්ද ගැනීමට උදව් කරන හෝමෝනයයි. සමාජ මාධ්‍ය ජාලාවල සැරිසැරීම මගින් ඔබේ මොළය අධික ලෙස උත්තේජනය වෙනවා. එය මානසික නොසන්සුනතාවයට හේතු වෙනවා. සාර්ථක මිනිසුන් මේ කාලය වෙන් කරන්නේ තම පවුලේ අය සමග කතා කිරීමට, නිහඬව සිටීමට හෝ භාවනා කිරීමටයි. ඔවුන් දන්නවා තාක්ෂණයෙන් ඈත්වීම යනු තමන්ගේ අභ්‍යන්තර ශාන්තිය ආරක්ෂා කර ගැනීම බව. 4. කෘතඥතාවය පළ කිරීම. Practicing gratitude. ජීවිතයේ කෙතරම් කාර්යබහුල වුණත් සාර්ථක මිනිසුන් දවස අවසානයේ තමන්ට ලැබෙනු දේවල් ගැන සතුටු වීමට කාලය වෙන් කරනවා. ඔවුන් gratitude journaling හෙවත් කෘතඥතා සටහන් තැබීම සිදු කරනවා. මෙහිදී ඔවුන් එදින දවසේ සිදුවන හොඳ දේවල් 3ක් හෝ තමන් කෘතඥ වන කරුණු 3ක් ලියා තැබෙනවා. මේ ඊටා සරල ක්‍රියාවක්සේ පෙනුනත් ඒ ඔබේ මානසික ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වෙනවා. සාමාන්‍යයෙන් මිනිස් මොළය හැඩගැසී ඇත්තේ දවස පුරා සිදුවන වැරදි හෝ අඩුපාඩු ගැන සිතීමටයි. නමුත් හිතාමත්තාම හොඳ දේවල් ගැන සිතීමෙන් ඔබ ඔබේ මොළය පුහුණු කරන්නේ ධනාත්මක බව වෙතයි. මේ ඔබේ මානසික ආත්‍රතය අඩු කර වඩාත් සුවදායක නිින්දකට උදව් කරනවා. ඔබ සතුටින් නිින්දට යන විට පසුදා උදෑසන අවදි වන්නේද ඊටා ඉහළ උද්‍යෝගයකින්. 5. මෙනෙහි කිරීම සහ ආවර්ජනය. දවස අවසානයේ Taman ගත කළ හෝරා 24 ගැන නැවත හැරී බැලීම සාර්ථක මිනිසුන්ගේ සුවිශේෂී ලක්ෂණයක්. අද මම මගේ ඉලක්කවලට සමීප වුණාද? අද මම කළ වැරදි මොනවද? හෙට මීට වඩා හොවින් කළ හැක්කේ මොකක්ද? වැනි ප්‍රශ්න ඔවුන් Tamanගෙන්ම අසා ගන්නවා.
මෙය ස්වයම් විවේචනයක් නොව ස්වයම් වර්ධනය සඳහා කරන ක්‍රියාවලියක්. මෙම ආවර්ජනය මගින් ඔබේ දුර්වලතා හඳුනා ගැනීමට ඒවා මගහැරවා ගැනීමට අවස්ථාව ලැබෙනවා. බොහෝ දෙනෙක් ජීවිතය ගෙවන්නේ කිසිම පාලනයකින් තොරව. උනත් සාර්ථක මිනිසුන් තම ජීවිතයේ සෑම දවසක්ම අර්ථමත් ලෙස ගත කිරීමට උත්සාහ කරනවා. මෙම රාත්‍රී ආවර්ජනය ඔවුන්ට තම ජීවිතයේ දිශානිතිය නිවැරදිව තබා ගැනීමට උදව් කරනවා. සමාප්තිය. සාර්ථකත්වයේ යනු එක රැයකින් ලැබෙන දෙයක් නොව ඔබ දිනපතා අනුගමනය කරන කුඩා පුරුදු සමුදායක එකතුවක්. ඉහළ සඳහන් කළ වැඩ පහම එකවර ආරම්භ කිරීම අපහසු වී හැකිය. නමුත් අද රාත්‍රිය සිට අවම වශයෙන් එක පුරුද්දක් හෝ ආරම්භ කරන්න. ඔබේ දුරකථනය පැත්තකින් තෙබා හෙට කළ යුතු දේ ලියා තෙබා පොතක් කියවන්න. සති කිහිපයකින් ඔබේ ජීවිතයේ සිදුවන පුදුම සහගත වෙනස ඔබටම දැක ගන්න හැකි වේවි. මතක තබා ගන්න, අද රාත්‍රියේ ඔබ කරන කැපකිරීම හෙට දවසේ ඔබේ ජයග්‍රහණය තීරණය කරනවාති.